සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා රිවිව් සංචේස් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ week hero class දෙවන කතා මාලාවේ දෙවෙනි part එක. ඉතින් පළවෙනි කතාවයි දෙවෙනි කතා මාලාවේ පළවෙනි part එකයි බලපු නැති කවුරු ඉන්නවා නම් පල්ලෙහා description එකේ තියෙන link වලින් ගිහින් බලන්න. ඉතින් පළවෙනි part එක ඉවර වෙන විදිය ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඉතින් මතක නැත්තම් පොඩ්ඩක් ගිහින් බලලා ඉන්න. එහෙනම් අපි යමු කතාව පැත්තට. යෝගේ සෙට් එක ගිහිල්ලා මුන් දෙන්නටම නෙලන්න පටන් ගන්නවා. සීවුන් වගේම හියොන්ට එක්කේ දෙන්න ගහගන්න එක නවත්තලා දාලා හියෝගේ ටීම් එකත් එක්ක ගහගන්න පටන් ගන්නවා. මේ කට්ටිය ගොඩක් හොඳට සටන් කරාට හියෝ ආයුධත් අරගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හියෝ එයා ගාව තියෙන බේස්බෝල් බැට් එකෙන් ගහලා සීවුන්න බිමට දානවා. අරහි ගුරුවරු පන්තිවල ළමයින්ට උගන්වනවා. ගුරුවරු උගන්වන වෙලාවේ රණ්ඩු කරගන්න නරක ළමයි කියාගෙන කොණ්ඩේ රතු පාටට පාට කරපු පුද්ගලයෙක් බාස්කට් බෝල් එකත් අරගෙන මෙතැන්ට එනවා. මේ කොල්ලා දකින හියෝ නම් හොඳටම බයි විව් ගන්න පටන් ගන්නවා. මේ තමයි පාක් රූමන්. මෙයා තමයි හියොන්ට එක්ගේ හොඳම යාළුවා. ඒ වගේම බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් තමයි මේ කොල්ලා. හියෝ තමසේ මොකද්ද මෙතැන්ට වෙලා මේ කොල්ලන්ට කරන්න කියලා රූමන් මේ වෙලාවේදී හියෝගෙන් අහනවා. හියෝ කියනවා මට පොඩි අත්වැරදීමක් සිද්ධ වුණා. මෙයාලට නෙමෙයි මං ගහන්න ආවේ කියලා. හැබැයි රූමන් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ටිකක් පස්සට යන රූමන් දුවගෙන ඇවිල්ලා බාස්කට් බෝලෙන්න හියෝගේ ඔළුවට හොඳ ප්‍රහාරයක් කෙල්ල කරනවා. කොල්ලට දැන් උන්නීට තැනොත් අමතක වෙලා යනවා. හියෝගේ ටීම් එකේ අනික් කට්ටියත් ඇවිත් රූමන් එක්ක සටන් කරන්න හදනවා. හැබැයි රූමන් කියලා කියන්නේ ඇඟේ පතේ හයිය සුබියටම තියෙන කොල්ලෙක්. මෝ එකපාරින්ම මේ තුන් දෙනාම පැත්තකට විසික් කරලා දානවා. හියෝ නැනින්ම කට්ටියත් අහුලාගෙන මෙතනින් පිටත් වෙලා යනවා. රූමන් ඊට පස්සේ හියොන්ට එක්ට හායි කියනවා. හියොන්ට එක් රූමන්ට බනින්නේ තමසේගේ චරිතය එච්චර හොඳ නැති හින්දා අපේ ටීම් එක පළාත් තරඟ වලින් අයින් කරලා තියෙනවා කියලා. රූමන් ඒකට ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ හියොන්ට එක් නැගිටලා ඒ කට්ටියගේ රූම් එක විනාශ කළේ සීවුන් කියලා එයා හිතපු එකට සමාව ඉල්ලනවා. වගේම සිද්ධ වුණු අතපසුවීමටත් මෙතනදී සීවුන්ගෙන් සමාව ඉල්ලනවා. සීවුන් වචනයක්වත් කතා කරන්නේ නැහැ. මෙයා ඔළුව පහත් කරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ජුන්ටේත් ඉතින් කොල්ලගේ පිටිපස්සෙන් යනවා. ආයිත් බස් හෝල්ට් එකට ගිහිල්ලා මේ දෙන්න පොඩ්ඩක් කතා කරනවා. ඉස්කෝලේ ළමයි නම් කතා වෙන්නේ ඔයා රාක්ෂයෙක් කියලා. ඒත් ඔයා මන් වෙනුවෙන් හියොන්ට එක්ක වගේම හියෝ එක්කත් සටනට පැටලුණා. මට නම් ඔයා හරිම හොඳ කෙනෙක් කියලා ජුන්ටේ මේ වෙලාවේදී සීවුන්ට කියනවා. ඒත් සීවුන් නම් වචනයක්වත් කියන්නේ නැහැ. පහවදා ඉස්කෝලේ යද්දී රූමන් ඔන්න ඔක්කොටම කෑ ගහගෙන good morning කියලාගෙන ඉස්කෝලේ යන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. රූමන් කියලා කියන්නේ මේ ඉස්කෝලේ ඉන්න මැරයන්ට පේන්න බැරි චරිතයක්. මොකද කියනවනම් රූමන් එක්ක ගහගන්න මේ ඉස්කෝලේ කාටවත්ම බෑ. හැබැයි එහෙමයි කියලා මිනිහා අහිංසක ළමයින්ට කරදර කරන්න යන්නෙත් නෑ. මෙයා අහිංසක ළමයින්ව මැරයන්ගෙන් බේරගන්න එක තමයි කරන්නේ. ඉතින් රූමන් ආයිත් කාලෙකට පස්සේ ඉස්කෝලේ ආපු එකට ඉස්කෝලේ ඉන්න අහිංසක ළමයි නම් ගොඩක් කැමති වෙනවා. කලින් දවසේ මෙයාලා හියෝගේ ටීම් එකත් එක්ක ගහගත්තු එක දැන් ඉස්කෝලේ සර් කෙනෙක්ට ආරංචි වෙලා එයා මේ කොල්ලෝ හතර දෙනාම කැඳවනවා. මේ ගැන ප්‍රශ්න කරන්න. මේ වෙලාවේදී හියොන්ට එක්ගේ වගේම සීයුන්ගේ ඔළුව පාත් කරලා පයියෙන් කෑ ගහලා සර්ගෙන් වගේම ඉස්කෝලෙන් සමාව ඉල්ලන ගමන් ඔළුව නමනවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා මෙයාලා යන්න හදද්දී හියොන්ට එක්ක ආපහු සැරයක් සිද්ධ වුණු දෙයට සීවුන්ගෙන් සමාව ඉල්ලනවා. සීවුනුත් මේ වෙලාවේදී හොයලා බලන්නේ නැතුව හියොන්ට එක්ක පැටලිච්ච එකට එයාගෙන් සමාව ඉල්ලනවා. රූමන් ඊට පස්සේ සීවුන්ගේ කොණ්ඩෙත් අවුල් කරලා එයාගේ අතින් එයාගේ කොණ්ඩෙත් අවුල් කරගෙන හියොන්ට එක්ක මෙතනින් යනවා. එදා හවස රූමන් බාස්කට් බෝල් ප්ලේ කරන විදිය ජුන්ටේ වගේම සීවුනුත් බලාගෙන ඉන්නවා. ජුන්ටේ මේ වෙලාවේදී කියනවා රූමන් කියලා කියන්නේ ගොඩක් හොඳ වගේම ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක්. ඉන්ටර් ස්කූල් ගෑන්ග්ස්ටර් ටීම් එක දැන් රූමන්ව ඒගොල්ලන්ගේ පැත්තට අරගන්න තමයි දඟලන්නේ. ඒත් රූමන් නම් ඒ කට්ටියගේ පැත්තට යන්නේ නැහැ කියලා ජුන්ටේ මේ වෙලාවේදී කියනවා. මේ ඉන්ටර් ස්කූල් ගෑන්ග්ස්ටර් ටීම් එක කියලා කියන්නේ අහල පහල ඉස්කෝලේ ගොඩක ඉන්න මහා එපා කරපු අපතේ සෙට් එකක් නේ එකතු වෙලා හදාගත්තු කල්ලියක්. මේ ටීම් එකේ මේ ඉස්කෝල නියෝජනය කරන මේ ඉස්කෝලේ ලොක්කා තමයි සංජය කියලා කියන්නේ. අර හියෝ මොබයිල් ෆෝන් එකතු කරලා ඒවා විකුණලා සල්ලි ගින් දෙන්නේ. අන්න එයා තමයි සංජය කියලා කියන්නේ. ඊට අමතරව තවල් ළඟ තියෙන ඉස්කෝල දෙකක ඉන්න
කෝ සංජේ වගේම යන් හයි කියලා හඳුන්වන මැරයු දෙන්නත් මේ ගෑන්ස්ටර් ටීම් එකේ හයි රෑන්ක් වල ඉන්නවා. ඊයෝටත් ඕනි වෙලා තියෙන්නේ මේ ගෑන්ස්ටර් ටීම් එකට කොහොම හරි බැඳෙන්න. ඉතින් මේක හින්දා තමයි මිනිහා මෙච්චර සංජේට උදව් කරන්නේ. මේ ටීම් එක මෙහෙවන මේ ටීම් එකේ ඉන්න ලොකුම ලොක්කා තමයි බ්ලැක් ජී කියලා කියන්නේ. මිනිහාට ඇඟේ පතේ හයිය විතරක් නෙවෙයි හොඳට මොලේ කල්පනා කරලා වැඩ කිරීමේ ලොකු හැකියාවකුත් තියෙනවා. දවස් ගාණක් ගිහිල්ලත් අදාළ මොබයිල් ෆෝන් ටික විකුණලා සල්ලි ලබා දුන්නේ නැති එකට දැන් ඉතින් සංජයගෙන් ගුටි කන්න හියෝට සිද්ධ වෙනවා. සංජයගෙන් ගුටි කන ගමන් හියෝ එයාට මේ දේ කරගන්න බැරි වෙච්ච හේතුවක් සංජයට කියන්න පටන් ගන්නවා. සංජයට දැනගන්න පුළුවන් වෙනවා ඌමන් හියොන්ටෙක් වගේම ජුන්ටේ කියන හාදයක් දැන් සීයුන් එක්ක තමයි ඉන්නේ කියලා. කොහොම හරි ඉස්කෝලේ සතියාන්තෙදී මේ කට්ටිය සංස්කෘතික ප්‍රදර්ශනයක් බලන්න පිටත් වෙලා යනවා. මේ සංස්කෘතික ප්‍රදර්ශනයේ වෙලාවේදී මෙයාලා නෝබ්ලස් කන ගමන් ඉද්දි හූමන් අතින් මෙයාගේ ස්ටික් දෙක ගිහින් සීයුන්ගේ කබායට වැටෙනවා. ඉතින් මේකෙන් සීයුන්ගේ කබායේ ඉඳුල් ගෑවෙනවා. මේ වුණ දෙයට සීයුන් මොකුත් නොකිය වොෂ්රූම් එකට ගිහිල්ලා මේක පිහ ගන්නවා. හැබැයි වොෂ්රූම් එකේ තව පුද්ගලෙක් ඉන්නවා. මේ වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි සංජේ. සංජේ වචනයක්වත් කතා කරන්නේ නැතුව සීයුන් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. සංජේ හරිම වේගවත් වගේම මෙයාගෙන් වදින ප්‍රහාරයන් හරිම තදබලයි. ඒ කොහොම වුණත් මේ ඔක්කොම ටික මග හැරලා ඒ වගේනුත් බේරිලා සංජයව පැත්තකට තල්ලු කරන්න සීයුන්ට පුළුවන් වෙනවා. තමුසේ හිතුවට වඩා හොඳයිනේ මේ අපි හමු වුණු පළවෙනි හමුවීම. මට ඕනේ තමුසෙට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න විතරයි කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ සංජය දකිනවා මෙතන හූමන් ඉන්න විදිය. සංජය ගිහිල්ලා හූමන් එක්ක කතා කරනවා. උඹ මොකද්ද මෙතන කරන්නේ? හූමන් සංජයගෙන් අහනවා. මං මෙතනට ආවේ ඇයි ඔය අපිට තාමත් ජොයින් වෙන්නේ නැත්තේ කියලා සංජය හූමන්ගෙන් අහනවා. හූමන් කියනවා තමුසෙලා ළමයි නෙවෙයි යුනිෆෝම් ඇඳගත්ත අපරාධකාරයෝ. මට තමුසෙලා වගේ නම් වෙන්න කිසිම උවමනාවක් නැහැ කියලා හූමන් සංජයට කියනවා. සංජය ඊට පස්සේ මෙතනින් හිමීට ඔළුව පාත් කරගෙන යනවා. මෙයාත් හූමන් එක්ක වැඩි පැටලෙන්න යන්නේ නැහැ වගේ තමයි පේන්නේ. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඇකඩමික්ස් වලින් ඉස්කෝලේ වැඩිම ලකුණු අරගත්ත ශිෂ්‍යයාට පදක්කම ප්‍රදානය කරන විදිය. මේ වෙන කවුරුත් නෙවෙයි බ්ලැක් ජී. බ්ලැක් ජී තමයි මේ අපරාධ රාජධානිය ගොඩනගලා තින්නේ. ඒ වගේම මෙයා තමයි මේක පාලනය කරන්නේ. කොහොම හරි මේක රාජකරන හින්දාම බ්ලැක් ජීට ගොඩක් හතුරොත් ඉන්නවා. බ්ලැක් ජී මෙයාගේ වැඩේ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉද්දි සෙට් එකක් ඇවිත් බ්ලැක් ජීව කොටු කරගන්නවා. හැබැයි මෙයාලා දන්නේ නැහැ බ්ලැක් ජී මොන වගේ ඩයල් එකක්ද කියලා. බ්ලැක් ජී සටන් කරන විදිහත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. පොර නම් ඇත්තටම ලේසි පහසු ඩයල් එකක් නෙවෙයි වගේ තමයි පේන්නේ. අනිත් පැත්තෙන් අපිට ජුන්ටේ හූමන් වගේම හියොන්ටෙක් තුන්දෙනා රෑකෑම අරගෙන ඉදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මට ආරංචි තමුසේ හොරකම් කරපු මොබයිල් ෆෝන් ටික තමුසේ ආපහු අයිතිකාරයන්ටම දුන්න කියලා. තමුසෙට ඒකෙන් ගුටි කන්න සිද්ධ වුණා. ඒත් ඒ කරපු වැඩේ නම් නියමයි කියලා හූමන් මේ වෙලාවේදී ජුන්ටේට කියනවා. ජුන්ටේ ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙලා මේ දේ කරන්න එයාට හිතට ධෛර්යය අරන් දුන්නේ සීයුන් කියලා කියනවා. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා සීයුන් හොස්පිටල් එකේ ඉන්නවා. මෙයා හැමදාම යනවනේ මෙයාගේ යාළුවාව බලන්න. හැබැයි මෙතනදී මෙයාට කෝල් එකක් එනවා. හූමන් තමයි මෙයාට මේ කතා කරන්නේ. පරිස්සමෙන් ගෙදර ගියාද බලන්න තමයි හූමන් සීයුන්ට කෝල් කරලා තියෙන්නේ. හූමන්ට ඕනි දැන් සීයුන්ව එයාගේ යාළුවෙක් කරගන්න. හැබැයි සීයුන් මොකුත් කියන්නේ නැතුව කෝල් එක කට් කරනවා. සීයුන්ට නම් දැන් ජීවිතේම එපා වෙලා තියෙනවා වගේ තමයි පේන්නේ. යාළුවා නැගිටිනකම් වෙනදා වගේම ගොඩක් රැ වෙනකම් සීයුන් බලන් ඉන්නවා. හැබැයි මෙතනදී කවුදෝ මන්ද පුජ්‍යලෙක් හොස්පිටල් රූම් එකෙන් එළියට එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ තමයි සංජේ. මේ ඉන්නේ ඔයාගේ යාළුවා සූහෝ නේද? සූහෝට මේ දේ සිද්ධ වුණේ තමුසේ හින්දා. මන් මේ කතාව හරියටම දන්නවා. සංජේ මේ වෙලාවේදී සීයුන්ට කියනවා. සීයුන්ගේ ඇස් දෙක රතු පාට වෙන්න පටන් ගන්නවා. මන් ආවේ තමුසේගේ තරහ අවුස්සන්න නෙවෙයි බ්ලැක් ජීට ඕනින් තමුසේ හම්බු වෙන්න. අන්න ඒ පණිවිඩය කියන්න තමයි මන් මේ ආවේ. මෙහෙම කියන සංජේ මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපේ සීයුන් මේ ගෑන්ස්ටර් ටීම් වල ඉන්න ලොකුම ලොක්කා බ්ලැක් ජීව හම්බෙන්න යනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. බ්ලැක් ජී කෙලින්ම සීයුන්ට කියන්නේ එකම එක කාරණාවයි. තමුසෙට මේ පළාතේ අලුතෙන් මැනකල්ලි හදාගන්න බෑ. ඒ වගේම තමුසේ හූමන්ගෙන් අයින් වෙලා ඉන්න ඕනි. හූමන් කියන්නේ මගේ එකෙක්. සීයුන් කියනවා මට තමුසෙලාගේ දේවල් වලට පැටලෙන්න කිසිම උවමනාවක් නැහැ. කාටවත් කරදර නොකර මගේ පාඩුවේ ජීවත් වෙන්න විතරයි ඕනි කියලා. මට ඒ දේ කරන්න විතරක් ඉඩ දෙන්න කියලා බ්ලැක් ජී මෙතන හද හිටපු එයා හිරවෙලා හිටපු ගානේ ඊළඟට එන්න ඕනි සමීකරණෙත් බ්ලැක් ජීට කියලා සීයුන් මෙතනින් පිටත් වෙලා යනවා. සීයුන් යද්දි බ්ලැක් ජී කියනවා තමුසේ හූමන්ගෙන් අයින් වෙලා ඉන්න තරමට ඒක තමුසේගේ කොමයිගේ ඉන්න යාළුවාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා මෙයා මෙතනදී කියනවා. මේකට නම් සීයුන්ට හොඳටම මල පනිනවා. තමුසේ කතා කරන
කලින් වචන හොඳට පරිස්සම් කරගන්න කියලා සීවුන් මෙතනින් පිටත් වෙලා යනවා. බ්ලැක් ජී ඊට පස්සේ සීවුන් ගැන කල්පනා කර කර ඉද්දි සංජය මෙතනට ඇවිල්ලා ඌමන් ඇයි ඔච්චර තමන්ගේ ටීම් එකට ගන්න දඟලන්නේ, ඇයි ඌට උගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා සංජය බ්ලැක් ජීගෙන් අහනවා. ඒත් බ්ලැක් ජී මේකට වචනයක්වත් කියන්නේ නැහැ. අනිත් පැත්තෙන් මෙයාට කෝල් එකක් එනවා මෙයාගේ තාත්තගේ ෂොප් එකට පොලිසියෙන් ඇවිල්ලා කියලා. ඌමන් මෙතනට එනවා. මිනිහා මෙතනට එද්දි දැනගන්නවා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් තාත්තගේ ෂොප් එකේ තිබිලා හම්බ වෙලා පොලිසිය මේ ටික ගැන පරීක්ෂා පවත්වන්න පටන් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඌමන්ට තේරුම් යනවා මේක අනිවාර්යෙන්ම අර ගෑන්ස්ටර් මැරයන්ගේ වැඩක් කියලා. ඒත් එක්කම ඌමන්ට කෝල් එකක් එන්නේ බ්ලැක් ජීගෙන්. බ්ලැක් ජී කියනවා එයාට ඉක්මනින්ම ඌමන්ව හම්බෙන්න ඕනේ කියලා. හැබැයි ඌමන් මෙතනදී බ්ලැක් ජීව හම්බෙන එක ප්‍රතික්ෂේප කරනවා. පහුවදා උදේ බාස්කට් බෝල් රූම් එකට එන සීවුන් ඌමන්ට වගේම හියොන්ටෙක්ට කියනවා ඒ කට්ටිය කරපු උදව්වට ගොඩක් ස්තුතියි. ඒත් එයාලා එක්කලා යාළුකමක් පවත්වා ගන්න එයාට පුළුවන් කමක් නැහැ. මොකද ඌමන්ගේ වගේම බ්ලැක් ජීගේ ප්‍රශ්න අතරට ඇවිල්ලා එයාට අතරමැදියෙක් වෙන්න උවමනාවක් නැහැ කියලා සීවුන් මෙතනින් ඔළුව නමලා ආචාර කරලා පිටත් වෙලා යනවා. ජුන්ටේත් ඊට පස්සේ සීවුන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා මොකක්ද උනේ කියලා අහනවා. මෙයා ජුන්ටේට කියනවා කලින් දවසේ බ්ලැක් ජී මෙයාට කතා කරපු විදිය වගේම ඌමන් එක්ක හිටියොත් මෙයාට ආපහු මේ මැරියොත් එක්ක පැටලෙන්න සිද්ධ වෙන විදිය ගැන. ඉතින් ඒක හන්දා සීවුන් මෙතනින් පිටත් වෙලා යනවා. ජුන්ටේ වගේම හියොන්ටෙක් තමයි මෙතනින් කතා කර කර පිටත් වෙලා යන්නේ. මේ දෙන්න යන ගමන් ඌමන් ගැන වගේම සීවුන් ගැන කතා කරනවා. හැබැයි සංජය වගේම එයාගේ ටීම් එක ඇවිල්ලා මේ ඩබල් වට කරගන්නවා. දෙන්නටම මේ වෙලාවේදී තමයි තේරෙන්නේ මොකක් කඩිලනුවක් ගිලලා තියනවා කියලා. හියොන්ටෙක් කියනවා ජුන්ටේට මෙතනින් ඉක්කොනටම බනගන්න කියලා. මොකද ජුන්ටේට මෙතන ඉන්න කාත් එක්කවත් ගහගන්න බෑ. ජුන්ටේ මෙතනින් දුවන ගමන් සීවුන්ට කෝල් එකක් ගන්නවා. සීවුන්ට කෝල් කරලා කියනවා හියොන්ටෙක් වගේම ජුන්ටේ දැන් මුණ පාලා ඉන්න තත්ත්වය. සීවුන්ට තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. සීවුන් ඉක්මනින්ම ජුන්ටේ වගේම හියොන්ටෙක්ට උදව් කරන්න පිටත් වෙනවා. අනිත් පැත්තෙන් අපේ ඌමන් මේ බ්ලැක් ජී එක්කලා තියෙන ප්‍රශ්නය විසඳගන්න බ්ලැක් ජී ඉන්න තැනට ගිහිල්ලා තමයි ඉන්නේ. බ්ලැක් ජී ඉන්න තැනට ඌමන් ගියපු ගමන්ම බ්ලැක් ජී කියනවා ඔබ මාත් එක්ක දිගටම ඉන්න ඕනි. අපි දෙන්න එකට හිටියොත් අපි දෙන්නම කාටවත්ම නවත්තන්න බෑ කියලා බ්ලැක් ජී මේලාදී කියනවා. හැබැයි ඌමන් නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඌමන් මෙතන තියෙන ටේබල් ලැම්ප් එකක් අරන් මෙයා බ්ලැක් ජීට ගහන්න ලෑස්ති වෙනවා. හැබැයි ඊට පස්සේ මේක මේසෙ උඩින් තියෙන ඌමන් මෙතනින් පිටත් වෙලා යනවා. අනිත් පැත්තෙන් රූෆ් টොප් එකක් උඩකට සංජය ජුන්ටේ වගේම හියොන්ටෙක්ව අරගෙන යනවා. සංජය දිගටම හියොන්ටෙක් එක්ක සටන් කරනවා. හියොන්ටෙක්ට නම් සංජය එක්ක සටන් කරන්න බෑ වගේ තමයි පේන්නේ. මොකද සංජය ගොඩක් වේගවත්. අනිත් පැත්තෙන් බ්ලැක් ජීගේ තැනින් ඌමන් එළියට එද්දි බ්ලැක් ජීගේ ආරක්ෂාවට ඉන්න මැරිය සෙට් එකක්ම ඇවිල්ලා ඌමන්ව අට කරගන්නවා. ඌමනුත් ඉතින් ගේම අතාරින්නේ නෑ. ඔන්න ඉතින් ඔක්කොටම නිදන්න පටන් ගන්නවා. ඔක්කොම ටික බිමට දාපු ඌමන්ට දැන් ඉතුරු වෙලා ඉන්නේ යන්හයි වගේම සුන්ජේ විතරයි. මේ දෙන්න තමයි අපේ බ්ලැක් ජීගේ දකුණු අතයි වම් අතයි වගේ ඉන්නේ. මුන් දෙන්න එක්කලත් ඌමන් ගහගන්න ලෑස්ති වෙද්දි බ්ලැක් ජී මෙතෙන්ට ඇවිල්ලා කියනවා දැන් ඔය ගහගත්ත ඇති ඌමන්ට යන්න දෙන්න. කොහොමත් ඊගාවට යාට මෙතනට එන්න සිද්ධ වෙනවා කියලා ඌමන් ඊට පස්සේ බොරුවට ආපහු ගහගන්න යන්නේ නැතුව මෙතනින් පිටත් වෙනවා. අනිත් පැත්තෙන් හියොන්ටෙක් හොඳටම ගුටි කාලා බිම වැටිලා ඉද්දි මේ වෙලාවේදී මෙතෙන්ට සීවුන් එනවා. ඔන්න කලින් ඉස්කෝලේ ළමයි ගොඩ දෙනෙක්ටම ගහපු සීවුන් වගේම මේ ඉස්කෝලේ ඉන්න ලොකුම මැරයා වෙන සංජය දෙන්න දැන් මරා ගන්න පටන් ගන්නවා. ඉතින් අද කතාව මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ පාර්ට් එක මොනවා වෙයිද කියලා බලන්න දැන් මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ පාර්ට් එකෙන් හමු වෙමු.